රියල් එස්ටේට් සේල්ස් මාස්ටරි. සාර්ථක සේල්ස් මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද? පාරිභෝගිකයාගේ හිත දිනාගෙන ගනුදෙනුව සාර්ථකව අවසන් කරන්නේ කොහොමද? මෙන්න ලෝකයේ දක්ෂම සේල්ස්මන්ලා භාවිතා කරන රහස් ක්‍රම කිහිපයක්. අංක 1. පාලනය ඔබේ අතට ගන්න. The Wolf of Wall Street ඇසුරෙන්. පාරිභෝගිකයා සමග කතා කරන විට සංවාදය වෙනත් පැතිවලට එමෙ නැත්නම් අදාළ නොවන දේවල් වලට යන්න දෙන්න එපා. සංවාදය සෑම විටම ඉලක්කය එමෙ නැත්නම් සේල් එක දෙසට ඍජු රේඛාවක ගමන් කළ යුතුයි. පාරිභෝගිකයා වෙනත් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට කෙටියෙන් උත්තර දීලා ආපහු ඉඩමේ වටිනාකම ගැන කතාවට ඔහුව කැඳවාගෙන එන්න. පාවිච්චි කළ හැකි වැකිය. ඔබේ මේ ප්‍රශ්නේ ඊටාම වැදගත්. ඒ වගේම මට ඔබට පෙන්වන්න අමතක වුණා මේ ඉඩමේ තියෙන තවත් සුවිශේෂී වාසියක්. අංක 2. සෑම විටම ගනුදෙනුව අවසන් කරන්න. ග්ලෙන්ගැරි රොස් ඇසුරෙන්. නිකම්ම තොරතුරු ලබා දෙන විස්තර පත්‍රිකාවක් වෙන්න එපා. ඔබ කතා කරන සෑම මොහොතකම පාරිභෝගිකයා ගනුදෙනුවට එකග කරවා ගැනීමට උත්සාහ කරන්න. පාරිභෝගිකයාට තීරණයක් ගන්න උදව් වෙන ප්‍රශ්න අහන්න. පාවිච්චි කළ හැකි වැකිය. අපි ලබන සතියේ මේකේ වැඩ පටන් ගන්නවා. ඔබට කැමති ප්ලොට් එක අදම වෙන් කරගන්න එක නේද වඩාත්ම හොඳ? අංක 3. බය නොවී අවස්ථාව පෙන්වන්න. The Big Short ඇසුරෙන්. ඉඩමක් කියන්නේ සීමිත සම්පතක්. එය තවදුරටත් ඉතිරි නොවන බව පාරිභෝගිකයාට දැනෙන්නට හරින්න. ඉල්ලුම ගැන ඔවුන්ට අවබෝධයක් දෙන්න. පාවිච්චි කළ හැකි වැකිය. ඇත්තටම මේ ප්‍රදේශයේ මේ වගේ නිර්වුළු ඉඩම් දැන් හරිම අඩුයි. මේ සතිය ඇතුළත තව 3 දෙනෙක් මේ ඉඩම බලන්න එනවා කියලා තියෙනවා. අංක 4. විරෝධතා කළමනාකරණය. පාරිභෝගිකයා මම පස්සේ කියන්නම් හෝ මිල වැඩි කිව්වත් පාවිච්චි කළ හැකි ෆීල් ෆෙල්ට් ක්‍රමය. පාරිභෝගිකයා මේ ඉඩමේ මිල ටිකක් වැඩි වගේ. ඔබ මට ඔබේ හැඟීම තේරෙනවා. ෆීල් මීට කලින් ආපු පාරිභෝගිකයෙකුත් මුලින්ම ওই විදිහටමයි හිතුවේ. ෆෙල්ට් හැබැයි අපි මේ ඉඩම කරලා තියෙන සංවර්ධන කටයුතු සහ නීතිමය නිර්වුල් භාවය ගැන බැලුවම පස්සේ ඔහුට වැටහුණා මේ මිල ඇත්තටම ඊටාම සාධාරණයි කියලා. ෆවුන්ඩ්. අංක 5. වෘත්තීය ස්වරය. ස්කෑසිටි ටෝන්. රහසක් කියනවා වගේ හෙමින් කතා කරන්න. පාරිභෝගිකයා වැඩියෙන් සවන් දෙයි. ඔතොරිටි ටෝන්. විශ්වාසයෙන් සහ ස්ථීරව කතා කරන්න. ඔබ විශේෂඥයෙක් බව පෙන්වන්න. රීසනබල් ටෝන්. සාධාරණයෙන් සහ සුහදශීලීව කතා කරන්න. විශ්වාසය ගොඩනැගේ. පාරිභෝගිකයා සමග සංවාදය ආරම්භ කරන්න. අයිස් බ්‍රේකින් ස්ක්‍රිප්ට්ස්. ඉඩමක් බලන්න ආපු වෙලාවක. ඔබ ඉඩමක් හොයන්නේ පදිංචියටද නැත්නම් අනාගත ආයෝජනයක් විදිහටද? මොකද ඒ අනුව මට ඔබට හොඳම දේ තෝරලා දෙන්න පුළුවන්. දුරකථන ඇමලීමකදී ඔබ idam.lkk පළ කරපු දැන්වීම ගැන විමසලා තිබුණා. ඒ ඉඩම ගැන ඔබ විශේෂයෙන් දැනගන්න කැමති මොන වගේ කරුණුද? සේල්ස් කියන්නේ විකුණීම නෙවෙයි. පාරිභෝගිකයාගේ ගැටලුවකට විසඳුමක් ලබා දීමයි. ඔවුන්ට උදව් කරන්න. එවිට විකුණීම ඉබේම සිදුවනු ඇත.